ආයිබෝවන් අද අපේ ගැඹුරු විමසුමෙන් අවධානය යොමු කරන්නේ ජීවිතේ හරිම සුවිශේෂී කාලයක් ගැන. ඒ තමයි ගර්භණී සමය. ඔව් ගොඩක් බලාපොරොත්තු වගේම පොඩි පොඩි කනස්සුලුත් ඇති වෙන කාලයක් නේද? ඇත්තටම. ඉතින් අද අපි මේ ගැන හොයලා බලන්න පදනම් කරගන්නේ hadakari.com සුවසෙවන ad.lk BBC සිංහල සහ සිරිකතා වගේ වෙබ් අඩවි කිහිපයක පළවුණු තොරතුරු. හොඳ මූලාශ්‍ර එකතුවක්. ඔව් අපේ අරමුණ තමයි මේ මූලාශ්‍ර වලින් ගර්භණී සමයට අදාළ වැදගත්ම ඒ වගේම ප්‍රායෝගික කරුණු ටික ගොනු කරගන්න එක. ඊටාම හොඳයි. මොකද මේ කාලේදී සමාජයේ තියෙන නොයෙක් විශ්වාස සෞඛ්‍ය අවදානම් එක්ක නිවැරදි තොරතුරු වල වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒක ඇත්ත. එහෙනම් අපි මුලින්ම පටන් ගමු ගැප් ගන්නත් කලින් සූදානම් වුණ එකේ වැදගත්කම ගැන කතා කරලා. සිරිකතා ad.lk වගේ වේ මේ ගැන කියලවා. ඔව් ගොඩක් අය හිතන්නේ නැති වුණාට මේක හරීම වැදගත් පියවරක්. සිරිකතා එකේ කියන විදිහට අර ෆොලික් අම්ලය ගන්න එක මාස 3කට විතර කලින් පටන් ගන්න එකෙන් ලොකු වෙනසක් වෙනව නේද? අනිවාර්යයෙන්ම. දවසකට මිලිග්‍රෑම් එකක් වගේ ඒකෙන් අර ස්නායු නාල ආබාධ වගේ දරුණු තත්ත්ව ඇතිවීමේ අවධානම සැලකිය යුතු මට්ටමකින් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අර රුබෙල්ලා එන්නත ගැනත් මතක් කරලා. ඔව් ඒ කියන්නේ ජර්මන් සරම්ප. ඒකට එන්නත කලින් අරන්ද කියලා බලන එකත් වැදගත්. විශේෂයෙන්ම නිදාන්ගත රෝග තියෙන කෙනෙක්ට මේ పూర్ව සූදානම තවත් වැදගත් වෙනවා ඇති. හරියටම හරි. සිරිකතා එකේ ඉගෙනත් කියනවා දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය වගේ රෝග තියෙනවා නම් ගැප් ගන්න හිතන්නත් කලින් වෛද්‍ය උපදෙස් ගන්න එක අත්‍යවශ්‍යයි. එතකොට වෛද්‍යවරයාට පුළුවන් දේද රෝග පාලනය කරලා සමහර විට අර ගර්භයට අහිතකර බෙහෙත් තියෙනවා නම් ඒව වෙනස් කරන්න. ඔව් ඒක තමයි ප්‍රධානම දේ. ඒ වගේම ada.lk එකේ කියනවා වයස 34 35න් පස්සේ ගැප් ගන්නකොට සමහර අවධානම් ටිකක් වැඩි කියලා. මොන වගේ අවධානම්ද? අර ගබ්සාවීම්, දරුවගේ වර්ණ දෙහ ආශ්‍රිත ගැටලු, නැත්නම් ගර්භණී කාලයේදීම දියවැඩියාව, ප්‍රෙෂර් වගේ දේවල් ඇතිවීමේ ඉඩකඩ ටිකක් වැඩි. හරි. ගැන් ගැප් ගත්තට පස්සේ ගමන් බිමන් යන එක ගැනත් hadakari.com එකේ කතා කරනවා. ඒක ටිකක් පරිස්සම් වෙන්න ඕන කාරණයක් නේද? ඔව් එයාලා කියන්නේ මාස 4යි 6යි අතර කාලය තමයි හොඳම කියලා. ඒ කියන්නේ මැද කාලේ. ඔව් මොකද පළවෙනි මාස 3 අර ගබ්සාවීමේ අවදානම වැඩි කියනවනේ. ගමනක් යද්දි මොනවද විශේෂයෙන් මතක තියාගන්න ඕන? යන තැන ගැන දැනුවත් වෙන්න ඕන. ඒ වගේම හදිසි වෛද්‍ය පහසුකම් එහෙම තියෙනවද බලන්න ඕන. hadakari.com එකේම කියනවා වෛද්‍ය වර්තා බෙහෙත් අනිවාර්යෙන් මරන් යන්න ඕන. ඔව් සැහැල්ලු බෑග් එකක් පාවිච්චි කරන එකත් හොඳයි. පොදු ප්‍රවාහනයේදී ඒ කියන්නේ බස් එකේ කෝච්චියේ යනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. පුළුවන් නම් සීට් එකක් ඉල්ල ගන්න. දුවන වාහන වලට නගින්න එපා. ගුවන් ගමන් ගැන මොකද කියන්නේ? ගුවන් ගමන් සාමාන්‍යයෙන් අවුලක් නෑ. ඒත් වෛද්‍ය උපදෙස් ගන්න එක හොඳයි. ෆ්ලයිට් එකේදී වතුර එහෙම ටිකක් වැඩිපුර බොන්න. හැම විනාඩි 30කට සැරයක් වගේ පොඩක් ඇවිදින එකත් හොඳයි. හරි. මුහුදු ගමන් සති 32කින් පස්සේ නම් බොහෝ විට මුහුදු ගමන් වලට සීමා දානවා. ඊළඟට කතා කරමු ව්‍යායාම ගැන. මේක ගැන නම් ගොඩක් මිත්‍යා මත තියෙනවා නේද? සුවසෙවන එකේ කියන විදිහට ව්‍යායාම කරන එක හොඳයිලු. ඔව් ඒක ලොකු මිත්‍යාවක්. ඇත්තටම ගර්භණී කාලේ ව්‍යායාම කරන එකෙන් වාසි ගොඩක් තියෙනවා. මොනවද ඒ වාසි? අර කකුල ඉදිමෙන එක, නහර ගැට ගැහෙන එක අඩු වෙනවා, මහන්සිය අඩුයි, මානසික සුවතාවයටත් හොඳයි, නිින්ද නොයන ගතිය අඩු වෙනවා. දරු ප්‍රසූතියටත් පහසු වෙනවා කියනවා නේද? ඔව් සංකුලතා අඩුයි, ප්‍රසූතියෙන් පස්සේ බර පාලනයටත් ලේසි. අර ගර්භණී දියවැඩියාව, ප්‍රෙෂර් වගේ දේවල් වල අවදානමත් අඩු කරනවා. හැබැයි ඉතින් හැමෝටම එක වගේ ව්‍යායාම කරන්න බැරිව ඇති නේද? අන්න ඒක වැදගත්. සුවසවණේකේ මේකෙනත් අවධාරණය කරනවා සමහර තත්ත්ව යටතේ ඒ කියන්නේ හෘද රෝග, පෙනහළු රෝග, අධිරුධිර පීඩනය, යෝනි මාර්ගයෙන් ලේ යනම වගේ තත්ත්ව. එහෙම නැත්නම් කලින් අඩු වයසින් බබාලා හම්බෙලා තේනවනා. නියුන් දරුවෝ බබාගේ වර්ධනය අඩුයි නම්, ගැප් ගෙල දුර්වලයි නම් මේ වගේ අවස්ථාවල ව්‍යායාම පටන් ගන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්නම ඕන. හරි. ඒ වගේම ව්‍යායාම කරද්දී මොන හරි අනතුරු ඇඟවීමේ ලක්ෂණ මතුවුනොත් ඒකත් දැනගෙන ඉන්න ඕන. පොපුවේ වේදනාව, හුස්ම ගන්න අමාරුව, කෙන්ඩේ වේදනාව හරි ඉදිමීම හරි, ඔළුවේ කැක්කුම, ක්ලාන්ත ගතිය, යෝනි මාර්ගයෙන් ලේ හරි වතුර වගේ දෙයක් හරි යනවනම්, බබාගේ චලනය අඩුයි වගේ දැනුනොත් වහාම ව්‍යායාම නවත්තලා දොස්තර කෙනෙක් හම්බ වෙන්න ඕන. පැහැදිලි. දැන් අපි කතා කරමු පෝෂණය සහ ඒහා බැඳුණු මිත්‍යා මත ගැන. BBC සිංහල සහ hadakari.com වල මේ ගැන කරුණු තිබුණා. අර උෂ්ණ ශීත කෑම කතාව.
ඕ ඒක ගොඩක් වෙලාවට විද්‍යාත්මක පදනමක් නැති පුද්ගල ආසාත්මිකතා මත හැදුණු දෙයක් කියලායි BBC එකේ කියන්නේ. ඒ වගේම අර දරුවා ඇඬුවම තමයි කිරි එරෙන්නේ කියන කතාව. ඒකත් වැරදි. දරුවා කිරි උරනකොට තමයි මවගේ ශරීරයෙන් හෝමෝන නිකුත් වෙලා කිරි නිෂ්පාදනයේ උත්තේජනය වෙන්නේ. හාල් මැස්සෝ කොළ වර්ග වගේ හොඳ දේවන් කිරි දෙන අම්මලාට දෙන්න පරක්කු කරන එකත් මිත්‍යා මත නිසා වෙන දෙයක් වෙන්නේ නැති නේද? වෙන්න පුළුවන්. ඒ වයින් හොඳට ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් ලැබෙනවා. පරක්කු කරන්න හොඳ නෑ. අර ගැබිනි අම්මලා බිත්තර කෙඩුවම හොඳ නෑ කියන කතාවත් ඒකත් මිත්‍යාවක්. ඔව්. විතර කියන්නේ හරිම හොඳ පෝෂණයක්. එතකොට වැදගත්ම දේ තමයි සමබල පෝෂණය නේද? අනිවාර්යෙන්ම ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ මේ ඔක්කොම අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඕන. මේ පෝෂණයේ වැදගත්කම මල්වර වුණු දරුවන්ටත් අදාළයි. ඒ අයටත් ප්‍රෝටීන්, එළවලු, පළතුරු, ඒ වගේම පිරිසිදුකම වැදගත්. හදක්කාරී.com එකේ අර ගමන් බිමන්නේ දෙකෑම ගැනත් කියනවා. ඔව්, පුළුවන් නම් ගෙදරින්ම කෑම අරන් යන එක තමයි ආරක්ෂිතම. හරි. දැන් අපි කතා කරමු ටිකක් සංවේදී ඒත් ගොඩක් වැදගත් මාතෘකාවක්. ඒ තමයි උපත්තාබාධ. අදල්ලේකේ තියෙන සංඛ්‍යාලයකන ටිකක් බරපතලයි නේද? ඔව්. ඇත්තටම ඒ ගැන දැනුවත් වීම වැදගත්. ලංකාවේ අවුරුද්දකට දරුවෝ 5800ක් විතර, ඒ කියන්නේ දවසකට 16ක් විතර උපත් ආබාධ එක්ක ඉපදෙනෝ කියලා තමයි කියන්නේ. වැඩියම තියෙන හෘදාබාධ කියලාද කියන්නේ? ඔව් 24ක් ප්‍රතිශතයක් විතර. ඊට පස්සේ අත්පාවල ආබාධ, පැලණු තොල්තල්ල, ජානමය ආබාධ, ස්නායුනාල ආබාධ වගේ දේවල්. මේවට හේතු මොනවද? ජානමය වෙන්නත් පුරුවන්, පාරිසරික සාධක වෙන්නත් පුරුවන්. Ada.lk එකේ කියනෝ දෙමෝපියන්ගේ දුම්පාණය, මත්පැන්, මත්ද්‍රව්‍ය, මවගේ අධික ස්ථූලතාව, සමහර බෙහෙත් වර්ග, පාලනයේ නැති දියවැඩියාව, මවගේ වයස 35ට වැඩිවීම, විකිරණ වලට නිරාවරණය වීම වගේ දේවල් අවදානම් සාධක කියලා. හැබැයි මේක වළක්වා ගන්න පුරුවන් කියන එක තමයි වැදගත් නේද? අන්න ඒක තමයි. ගොඩක් වෙලාවට පුළුවන්. අර කලින් කිව්වා වගේ ගැප් ගන්නත් කලින් ෆොලික් අම්ලය ගන්න එක. සෞඛ්‍ය සම්පන්න බරක් තියාගන්න එක. සමබල කෑම රටාවක්, අහිතකර දේවල් වලින් අයින් වෙන්න එක, නිධන්ගත රෝග පාලනය කරගන්න එක, පෞල ඉතිහාසයක් තියෙනවා නම් කලින්ම වෛද්‍ය උපදෙස් ගන්න එක. අර කොළඹ ප්‍රකාශනය කියලා එකකුත් තියෙනව නේද මේ ගැන? ඔව්. උපත්තාබාධ සත්කාරය සහ වැළැක්වීම ගැන ජාත්‍යන්තර අවධානය යොමු කරපු එකක්. එමනම් අද අපි මේ විමසුමෙන් ගොඩක් වැදගත් කරුණු කතා කළා. ගර්භලී සමය හොඳින් ගත කරන්න සැලසුම් කරන එකේ ඉඳලා ගමන් බිමන් ව්‍යායාම පෝෂණය මිත්‍යා මත අයින් කරන එක උපත් ආබාධ වළක්වා ගැනීම දක්වා. ඔව්. පුලුල් පරාසයක කරුණු ආවරණය වුණා නේද? අවසාන වශයෙන් මං හිතන දෙයක් ඉතුරු කරන්නම්. අපි මේ කතා කරපු ගර්භණී සංකූලතා උපත්තාබාධ මේ වගේ බොහොමයක් අනාගත දෙමව්පියන්ගේ ජීවන රටාවට ඒ වගේම ගැප් ගන්නත් කලින් තිබ්බ සෞඛ්‍ය තත්ත්වයට සම්බන්ධයි. ඒ කියන්නේ මේ වයින් ගොඩක් දේවල් වළක්වා ගන්න පුරුවම්. ඒක ඇත්ත. එහෙමනම් ගර්භණී කාලේ සත්කාර ගැන විතරක් හිතන්නේ නැතුව අනාගත දෙමව්පියන්ගේ දිගු කාලීන සෞඛ්‍ය ගැන හිතලා පවුලක් සැලසුම් කරන්නත් කලින් ඉඳලම සෞඛ්‍යයට මුල් තැන දෙන්න. පුද්ගලයන්ට විතරක් නෙවෙයි මුළු සමාජයටම තා මොනවාද කරන්න පුළුවන්. ඒක අපි හැමෝම හිතන්න ඕන දෙයක්.